Can you explain it once more? කොහොමද ඉංග්‍රීසි වලින් දෙයක් තේරුම් ගත්තේ නැහැ. පාට කවුරු හරි දෙයක් explain කරනවා but you don't get it. පාට ඒක ගන්න බෑ. පාට ඒක තේරෙන්නේ නැහැ. ඒක අපි කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? ඒකත් මේ විදිහට හරිම common විදිහට casual විදිහට අපිට කියන්න පුළුවන්. හරිම ලස්සන විදිහට මේකේ ලොකුවට හිතන්න දෙයක් නැහැ. මේ ටික කටපාඩම් කරගත්තට පස්සේ ඔයාලට මේක ආන්සර් එකක් විදිහට දෙන්න පුළුවන්. පළවෙනි එක තමයි I'm sorry. I don't understand. මට සමාව වෙන්න මට තේරෙන්නේ නැහැ. ඒ වගේ මේකේ past tense එකෙන් කියන්න පුළුවන් I'm sorry I didn't understand. සමාව වෙන්න මට ඒක තේරුනේ නැහැ. එහෙම නැත්නම් ඔයාලට කියන්න පුළුවන් I don't get it. I don't get it. එහෙම නැත්නම් කියන්න පුළුවන් I didn't get it. ඒ වගේම තව ලේසි ක්‍රමයක් තියෙනවා I'm confused. I'm confused. I'm confused. මම නිකන් ව්‍යාකූලයි මට තේරෙන්නේ නැහැ මට පැටලි සහගතයි කියලා කියන්න පුළුවන් I'm confused. ඒ වගේම ඔයාට ඒ නොතේරුණු දේ ආපහු එයාගෙන් අහන්න ඕන නම් මේ ක්‍රම දෙක භාවිතා කරන්න මේක කටපාඩම් කරගත්තත් ඔයාලට පාඩුවක් වෙන එකක් නෑ. පළවෙනි එක තමයි could you explain it again please? Could you explain it again please? ඔයාට ඒක ආපහු මට පැහැදිලි කරන්න පුළුවන්ද කරුණා කරලා? එහෙම නැත්නම් ඔයාට second one එක පාවිච්චි කරන්න පුළුවන්. Can you explain it once more? Can you explain it once more? ඔයාට තව පාරක් ඒක කියා දෙන්න පුළුවන්ද? තව පාරක් ඒක කියන්න පුළුවන්ද? Can you explain it once more?